Hey guys, ඔන්න ඉතින් තෙමු එකෙන් ඕඩර් එකක් දැම්මා. මේක මිනි printer එකක්. ඔයාලා මේක යූස් කරන විදිහ දන්නේ නැත්නම් මම ඔයාලට කියලා දෙන්නම් මේක කොහොමද යූස් කරන්න ඕනේ කියලා. ඉස්සෙල්ලාම මේක අන්බොක්ස් කරගමු. මම මේක අන්බොක්ස් කරගත්තා. ඔයාලට කරන විදිහ පෙන්නනවා අන්බොක්ස් කරේ. මේ තියෙන්නේ කේබල් එක. printer එකේ type C කේබල් එකක් තියෙන්නේ. මේක තමයි printer එකේ අපිට ඉස්සෙල්ලාම printer එක මෙහෙම ගත්තාම මේකට අපිට දරස් එකකින් නම් මේක ඇතුළට රෝල් එකක් දාලාම තමයි එවන්නේ. මේ රෝල් එක දාන්නේ මේ පැත්තට නෙමෙයි මේ පැත්තට වැරදි. මේ රෝල් එක අපි මේක ඇතුළට තමයි දාන්න ඕනේ. ඊට පස්සේ ගානට මේ ගානට විතර තියලා අපි මේක මෙහෙම ගානට තියලා මෙහෙම ලොක් කරගන්නවා. එතකොට මේක ලොක් කරනවා. අපි මේක ඔන් කරගන්න ඕනේ. මේක චුට්ටක් තප්පර දෙකක් විතර මෙහෙම ඔබාගෙන. එතකොට මේ කොළපාල් ලයිට් එකක් එක්ක මේක කොළේ උඩට ගිහලා පල්ලෙහාට එනවා. ඔයාලා මේක ඉස්සලාම ගන්නවා නම් අරවට පස්සේ මෙතන තියෙන on off button එක 3 පාරක් press කරන්න ඕනේ. එතකොට අපිට මෙන්න මේ වගේ කෝඩ් එකක් එනවා. මේක තමයි ඔයාලා download කරගන්න ඕනේ app එකේ කෝඩ් එක. ඊට පස්සේ එහෙම download කර කෝඩ් එක අපි ෆෝන් එකේ ස්කෑන් කරලා ඇප් එක හොයාගෙන ඉවරලා Play Store හරි Apple එකේ නම් App Store හරි ගිහිල්ලා download කරගන්න ඕනේ. ඊට පස්සේ download කරලා ඉවර වෙලා අපි ඒ ඇප් එකට ගිහිල්ලා ගොඩක් අයට මිනි printer වල ගොඩක් අයට ඇවිල්ලා තිබ්බේ fun print කියන එක. ඒ වුණාට මට මේකේ ඇවිල්ලා තිබ්බේ fun print නෙමෙයි. මට ඇවිල්ලා තිබ්බේ print කියන එක. මේ තියෙන ඇප් එක. අපි ඊට පස්සේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඉවර වෙලා මෙතන අපි බ්ලූටූත් ඔන් කරගෙන ඊට පස්සේ අපි කනෙක්ට් කරගන්න ඕනේ. කනෙක්ට් වෙලා නැහැ හරියට. අන්න දැන් තමයි කනෙක්ට්. ඊට පස්සේ අපි ෆොටෝ එකක් ඩවුන්ලෝඩ් කරගන්න විදිහ බලමු. ඔයාලට කැමති විදිහකට මේක යූස් කරලා බලන්න පුළුවන්. දැන් අපි මට අකුරු ටිකක් ටයිප් කරගන්න ඕනේ. ගානට ෆොන්ට් සයිස් එක තීරණය කරන්න ඕනේ ඔයාලා. ඊට පස්සේ මෙතනින් ඕකේ දෙන්න. ඊට පස්සේ මේ අපිට ඕන කොලේ විදිහට ඕන විදිහට එනවා. දැන් අපි කොලේ මේකට දාලා තියෙන්නේ. ඔයාලට මෙතනින් කොලේ වැඩිපුර ගිහිල්ලා වගේ නම් ඔයාලට පුළුවන් මේක මේ සමහර ඒවල මෙතනින් බටන් කරන් ප්‍රෙස් එකක් තියෙනවා. මේකේ ප්‍රෙස් එකක් නැහැ. ඒ නිසා මම මෙතනින් අල්ලගෙන ඒකෙන් උඩට කරලා මෙතනින් රෝලෙන් ඇතුලට පොඩ්ඩක් දානවා. හරි. දැන් අපිට පුළුවන් මේක print කරගන්න. ඊට පස්සේ අපි මෙතනින් ඔයාලට copies කීයක් ඕනේද කියලා මෙතන දාන්න පුළුවන්. මට ඕනේ එක කොපියයි. ඒ නිසා මම එකක් දානවා. කොපියෙන් ඕනේ. ඒ නිසා මම මෙහෙම කලර් එක වැඩියෙන් දානවා. ඊට පස්සේ ඔයාලට මෙතනින් හරිය ක්ලික් කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලා මෙතනින් print දෙන්න. ඔයාලට පේනවද දන්නේ මේකේ print වෙනවා. පේනවද? මෙන්න මෙහෙම තමයි print වෙලා එන්නේ. ඉතින් හරිම ලේසි මේ වගේ දෙයක් ඉගෙන ගන්නවා නම් ඔයාලට මේකෙන් ඕඩර් දානකොට මේක ස්ටිකර් එකත් එක්ක තියෙන එක හොඳයි. පොතේ අලවන්න පුළුවන්. මේක ස්ටිකර් එක තියෙන එකක් නෙමෙයි. මේක සිලික් එකත් එක්ක normal තියෙන එක. ඔයාලට මේකෙන් සිලික් එකත් එක්ක තියෙන එක ස්ටිකර් එක එතකොට තව කොලයක් වගේ එකක් තියෙනවා. ඒකත් යූස් කරන්න පුළුවන්. ඔයාලට කැමති විදිහකට ඊට පස්සේ මේක මෙතනින් කඩා ගන්න පුළුවන්. මම කඩන්න යන්නේ. මට තව එකක් print කරන්න තියෙන නිසා මම මේක මෙහෙම පැත්තකින් තියනවා. ඉතින් ඔන්න ඔහොම තමයි මෙන්න මේ මිනි printer එක කොහොමද පාවිච්චි කරන්නේ කියලා ඔයාලට මම ගෙනාවේ. මොකද මම මේක පාවිච්චි කරන්නේ ඒ කියන්නේ මට මේක ලොකු අත්දැකීමක්. ඒ කියන්නේ මේක මට මේකේ ඇප් එක කොහොමද යූස් කරන්නේ එහෙම කියන්නේ මේක ගොඩක් වෙනස්. ඒකයි මම ඔයාලට අනිත් ඒවත් එක්ක ඒ කියන්නේ විස්තර කිව්වේ. මම කියන්නේ මේ ඇප්ස් වලට ගිහිල්ලා try කරා ඒක හරි ගියේ නෑ. උනාට මේක අර කිව්වා වීඩියෝ එක තිබ්බා. 3 පාරක් ක්ලික් කරපුවාම පින්තූරයක් අපිට ගන්න පුළුවන් කියලා කිව්වා. ඒ නිසා මම try නිකමට මෙහෙම 3 පාරක් ක්ලික් කරා. ඉතින් මට ආවේ මේ වගේ කෝඩ් එකක්. මම කල්පනා කරා මේ වගේ කෝඩ් එකක් එන්නේ මොකක් හරි හේතුවක් වෙන්න ඇති කමක් නැහැ. මම ෆෝන් එකේ
QR කෝඩ් ස්කෑනර් එක දාලා මොකක්ද ඇප් එක හරි මොකක්ද මේ කියලා හොයලා බලනවා කියලා තමයි මට ඊට පස්සේ ඇප් එක ආවේ. ඒ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ගිහිල්ලා මේක කනෙක්ට් කරපුවාම මට හරියටම ආවා මේක තමයි මේකට ගැලපෙන ඇප් එක කියලා. ඒ කියන්නේ සමහර මිනි ප්‍රින්ටර් වලට ඒකටම ආවෙනික ඇප් තියෙනවා. ඉතින් ඒ වගේ ඒවා ඩවුන්ලෝඩ් කරගෙන මේක හරි නේද කියලා බලන්න ඕනේ. ඉතින් අදට ගිහින් එන්නම්. තවත් දවසක වටින වීඩියෝ එකකින් පස්සේ දවසක හමු වෙමු. ඉතින් ලස්සන ළමයෝ බාය බාය. හැමදාම hina වෙලා සතුටින් පරිස්සමින් ඉන්න.